හරි. ඊට පස්සේ මෙන්න වර්ගජ සමීකරණ ගානක් තියෙනවා. වර්ගඵලය ඇසුරෙන් වර්ගජ සමීකරණ. ආයි ලේසිම ගානක්. හොඳේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. ওই රූපේ මේ වගේ කොටසක් ඉවත් කරලා තියෙනවා. මෙන්න මෙහෙම අඳුරු කරලා තියෙනවා කොටස. හරිද? ඔන්න ඕකේ මේක D, මේක E, මේක C, මේක B, මේක A. මේ සම්පූර්ණ දිග කියනවා 4යි 5. 4යි 5. මේ දිග සම්පූර්ණයෙන් කියනවා R කියලා. හරිද? මෙන්න ABCD යනු දිග 4යි 5ද පළල R ද වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකි. හරිනේ. ඉන් රූපයේ දැක්වෙන පරිදි ADE කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් කපා ඉවත් කරයි. මෙන්න මූව කපල ඉවත් කරනවා. හරිද? ඉතිරි කැබල්ල ඒ කියන්නේ අඳුරු කරලා තියෙන කෑල්ල වර්ගඵලය 10යි 5. මේකේ සම්පූර්ණ වර්ගඵලය කීයක් වෙනවද? 10යි 5. සම්පූර්ණ වර්ගඵලය 10යි 5. නම් R මගින් R වර්ග ඍණ 16 R ධන 40 සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වනවා. හරිද? අපි හදමු කොහොමද? මෙන්න බලන්න. මේක හදන්න කවුරුත් කියන්නේ සූත්‍ර එහෙම දන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ රූප සටහනක් අඳගන්න. දැන් මේකේ වෙන දේ කතන්දරයක් විදිහට තමයි. ඔයා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය අනිවාර්යෙන් හොයාගන්න ඕනේ. ඒකෙම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල කොටස අඩු කරොත් නේද ඔය අඳුරු කළ කොටසෙන් අඳුරු කළ කොටස. ඕක නේද වෙන්නේ ඔතන කොටස. හරිද? වර්ගඵල. මේ ඍජු කෝණාශ්‍රයෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩය අඩු කරොත් නේද මේ අඳුරු කළ කොටසෙන්. අන්න ඒක ලියාගන්න. එතකොට ලේසි. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ මොකද්ද? දිග වැඩි කිරීම පළල අඩු කිරීම. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන්නේ මොකද්ද? මොකද්ද? πr වර්ග වතාවක් θ බෙදීම 360. ඕක. සමානයි. අඳුරු කළ කොටසේ වර්ගඵලය කියේ 10යි 5. දිග වැඩි කිරීම පළල. හරිද? මේක දිග 4යි 5. පළල වෙන්නේ r ඍණ πr වර්ග r මනේ අරය වෙන්නේ. ඒකට πr වර්ග කියලා දානවා. ඊට අංශක 90යිනේ 90 බෙදීම 300. සමානයි 10යි 5. මෙන්න මේකේ වෙන දෙයක් තියෙනවා. මොකද්ද? මේ හැමතැනම ඉන්නෝ 5. 5 වයින් කරමු. මේ 5ට මේ 5ට මේ 5ට මේ ඔක්කොම ඉන්න නිසා අයින් කළා දැන්. හරිද? එතකොට මට එනවා 4යි r ඍණ මේක 1යි මෙතන 4යි. r වර්ග බෙදීම 4 හරිද? සමානයි මෙතන එන්නේ 10 කියලා. හරිද? ඔන්න ඔහමනේ. ඔහමයි 10. දැන් බලන්න පෙන්වන්න ඕන සමීකරණේ බෙදිලා හතරක් නැහැ. එහෙනම් මේ හතර නැති කරන්න නම් මේ ඔක්කොම හතර මෙතන හතරෙන් ගුණ කරා නම් හරියි. ඒ කියන්නේ මෙතන හතරෙන් ගුණ කරනවා කියන්නේ මූවත් කරන්න ඕන මූවත් කරන්න. එහෙනම් මේ මුළු සමීකරණයම හතරෙන් ගුණ කරනවා. 4ir හතරෙන් ගුණ කරොත් 16ir. හරි නෑ. r වර්ග බෙදීම 4 හතරෙන් ගුණ කරද්දී මේ හතරට හතර කැපිලා ගිහිල්ලා r වර්ගය සමානයි 10 හතරෙන් ගුණ කරොත් 40. ඔන්න ඕක දැන් මේකේ තියෙන විදිහට හදා ගන්න ඕන. මේකේ තියෙන්නේ r වර්ග ධන වෙලා. ඒ කියන්නේ මේ ඔක්කොම එහා පැත්තට දාන්න. එහෙනම් මේ පැත්තේ බිඳුවයි මේ r වර්ග ඍණ r වර්ග අර පැත්තට ගියොත් ධන r වර්ග මේ ධන 16ir එහා පැත්තට ගියොත් ඍණ 16ir මේ ධන 40 එහා පැත්තේ කොහොමද ඔන්න බව පෙන්වු. හරිද? ඔන්න බව පෙන්වනකොට කරා. දැන් ඕක අපිට හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් වර්ග පූර්ණයෙන් හදන්න පුළුවන් අනිත් එක සූත්‍රය භාවිතයෙන් හදන්න. මට දැන් මෙතන දෙකම කියලා දෙන්න වෙලාවක් නැහැ. මම මේකේ වර්ග පූර්ණයෙන් කරනවා. එතකොට මේ වර්ග පූර්ණයෙන් කරොත් r වර්ග ඍණ 16ir ධන 40 සමානයි බිඳුව කියන එක වර්ග පූර්ණයේ ඔයගොල්ලෝ ඉගෙනගෙන නැත්නම් මම නම් කියන්නේ මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. හරිද? මුලින්ම මෙතන r වර්ගනේ තියෙන්නේ. r වර්ගෙන් r ගන්න. හරිද? මෙතන ඍණ 16 නේ තියෙන්නේ. ඒ ඍණ 16 හැමතිස්සෙම දෙකට බෙදන්න. ඒ කියන්නේ මෙතන එන හැම සංඛ්‍යාවක්ම දෙකට බෙදන්න. ඒකට දෙකට බෙදුවොත් කියේ ඍණ 8. අන්න ඒකේ වර්ගය දාන්න. හරිද? ඕක කරා. පළවෙනියෙන් r වර්ගෙන් r ගත්තා. මෙතන එන හැම සංඛ්‍යාවම දෙකෙන් බෙදලා උත්තරේ දැම්මා. ලකුණත් එක දෙකෙන් බෙදලා උත්තරේ දැම්මා. හරිද? වර්ග ගන්න. මේ ධන 40ට මුකුත් කරන්න එපා. ඒක හැම තියලා මේ අතුලට ගත්තේ 8 නේද? හරිද? ඒ කියන්නේ මෙතන හැමතිස්සෙම එන සංඛ්‍යාවක් තියෙනවනේ. අන්න ඒකේ වර්ගය අරගෙන ඒක අඩු කරන්න ඕනේ. එහෙනම් 8 වර්ගය කියේ
64. 64 අඩු කරනවා කියලා කියන්නේ ඍණ 64 සමානයි බිඳුව. r වර්ග ඍණ 8 r ඍණ 8 වර්ගය ධන 40යි ඍණ 64යි. ඔයා 64ක් දෙන්න ඕන තැනකට 40යි තියෙන්නේ. එහෙනම් කීයද? තව 24ක් දෙන්න ඕන. සමානයි බිඳුව. මේ ඍණ 24 එහා පැත්තට ගියොත් r ඍණ 8 වර්ගය සමානයි 24 වෙනවා. වර්ග නැති කරන්න වර්ගමූලය දානවා. එතකොට r ඍණ 8 සමානයි 24 වර්ගමූල වෙනවා. අපි වර්ගමූලයක් දාපු නිසා ධන හෝ ඍණ කතන්දරය එනවා. හරිද? එතකොට r සමානයි ඍණ 8 එහා පැත්තට ගියොත් ධන 8යි. ධන හෝ ඍණ මූල 24 වෙනවා. දැන් මේකේ පෙන්වන්න කියලා තියෙන්නේ මූල 6. එහෙනම් මේ 24 කියන එක 6 විදියට හදාගන්න ඕනේ. r සමානයි 8 ධන හෝ ඍණ 24 ඇතුලේ 6 වගේ හදාගත්තොත් 4 වරක් 6 නේද? 4 වාරයක් 6. 4 වර්ගමූලය කියන්නේ කීයද? 2යි. එහෙනම් r සමානයි 8 ධන හෝ ඍණ 4 වර්ගමූල 2යි 2යි මූල 6. හරිද? ඔන්න අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද? ධන අවස්ථාව තියෙනවා, ඍණ අවස්ථාව තියෙනවා. ධන අවස්ථාව ගත්තොත් r සමානයි 8 ධන 2යි මූල 6. ඍණ අවස්ථාව ගත්තොත් r සමානයි ඍණ 8 ඍණ 2යි මූල 8 ඍණ 2යි මූල 6. හරිද? ඔන්න අවස්ථාව දෙක. එතකොට මේකේ කියනවා මූල 6ට 2.44 ගන්න. 2.44 ගන්න. නිකමට හිතන්නේ මේක තව දීලා තියෙනවා r වලගේ 5ට වඩා වැඩි වෙන්නත් ඕන කියලා නීතියකුත් දාලා තියෙනවා. එතකොට මේකේ 2.24 ගත්තොත් මෙයාට 2.24 දැක්කොත් අපි 2.5 ගන්නකො. හරි 2.5 ගත්තොත් 2.5 දෙකෙන් වැඩි කරොත් 5යි නේද? 8ෙන් 5ක් අඩු කරොත් කීයද? 3යි. එතකොට මේකට පිළිපදිනවද? නෑනේ 5ට වඩා විශාල වෙන්න එපා. එතකොට මේක ගන්න පුළුවන්. බෑ. බොරුවට හදන්න යන්න ඕනේ. ඕක ගන්න බෑ. එහෙනම් ගන්න පුළුවන් වෙන්නේ මේක. එහෙනම් r වලට උත්තරේ ගන්න වෙනවා 8ට එකතු කරන්න දෙක වතාවක් 2.24. දෙක වැඩි කිරීම 2.24. හරිද? ඕක සුළු කරොත් මට එනවා r සමානයි 12.88 කියලා. දෙවරක් 4 8යි. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි. 12.48 කියලා නේද? 12.48. එන්න බලන්න. 12.88 දෙවරක් දෙක 2.44නේ. දෙවරක් දෙක 4 දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි. දෙවරක් දෙක 4යි. ඒක එකතු වුණාම 12.88. මේක වැටෙව්ව කීයද? r සමානයි 13 නේද? මේක වැටෙව්වොත් වට යන්නේ කියලා නැහැ. ඔහම තියන්න 12.88 සෙන්ටිමීටර්. ඔන්න සම්පූර්ණ ගාණක්. හරිද?